දැන් අපි දන්නවා මොනවද කන්ජංක්ෂන් කියන්නේ කියලා. කෝඩිනේටිං කන්ජංක්ෂන් කියන්නේ මොනවද කියලා ඒ ගැන අවබෝධයක් තියෙනවා. දැන් බලමු මේ කෝඩිනේටිං කන්ජංක්ෂන් කොහොමද වාක්‍යවල යෙදෙන ආකාරය. ඒ කියන්නේ වාක්‍යයක කොහොමද අපි ඒව සම්බන්ධ කරලා වාක්‍යයක් ගොඩනගන්නේ. වාක්‍ය දෙකක් එකට සම්බන්ධ කිරීමක් නෙමේ කන්ජංක්ෂන් කියන මේ ව්‍යාකරණයෙන් අපි කරන්නේ. එතකොට මෙතනදී උත්සාහ කරන්නේ ඒ කන්ජංක්ෂන් සම්බන්ධ කරලා වාක්‍යයක් කොහොමද වාක්‍ය දෙකක් ලියා ගන්න කියලා. හරි. දැන් අපි බලනවා මෙහෙම ඉස්සෙල්ලාම අපි ගමු කන්ජංක්ෂන් එකක් and කියන්නේ සහ. අපි and කියන මේ කන්ජංක්ෂන් එක අරගෙන අපි වාක්‍ය දෙකකට සම්බන්ධ කරද්දී මෙහෙම ගන්න පුළුවන්. She cooks and eats. අය උයනවා වගේම කනවා. and කියන මේ පදය අපිට යූස් කරලා ඒ විදිහට ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේකෙන් පස්සේ අපිට ගන්න පුළුවන් ඉන් පස්සේ එන කන්ජන්ක්ෂන් එකක් තමයි but කියන්නේ. but කියන කන්ජන්ක්ෂන් එක අපි යූස් කරනවා නම් කොහොමද? I drink I don't liquor. මම වතුර බොනවා. නමුත් මම මත්පැන් බොන්නේ නැහැ. එහෙම වාක්‍යයක් අපිට ගන්න පුළුවන්. ඊළඟට but කියන එක යටතේ තවත් වාක්‍යයක් ගන්න පුළුවන්. ඒක මේ විදිහට ගන්න පුළුවන්. He is kind but he is short. ඔහු කරුණාවන්තයි. නමුත් ඔහු කොටයි නේ. එහෙමත් කියන එක එකයි. මේ වාක්‍යවල විතරයි. යොදා ගන්න සමහරු එක එක ගැන විස්තර කරන විදි තියෙනවානේ. ඊළඟට අපිට ගන්න පුළුවන් තවත් එකක් මොකක්ද? අපිට මේ ෆෑන් බොයිස් කියන මේ අර ලස්සන පද දෙක තුලින් විස්තර කරානේ එකක්. ඒක මොකද්ද? එකක් so කියන්නේ සාමාන්‍ය යම් ප්‍රතිඵලයක් දැක්වීමක් සඳහා තමයි මේක විස්තර කරන්නේ. මේ විදිහට අපිට වාක්‍යයක් ගන්න පුළුවන් ඒකයි. මේ හතරවෙනි වාක්‍ය විදිහට මේක ගන්නවා. I am very tired. මට ගොඩක් මහන්සියි. ඉතින් මට විවේකයක් අවශ්‍යයි. සෝ කියන මේ කන්ජන්ක්ෂන් එක අපිට භාවිතා කරලා මෙන්න මේ වගේ අර්ථයක් ගන්න පුළුවන්. මේ වගේ වාක්‍යයන් ගොඩනැගීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි අපි දැන් විවිධාකාරයේ කන්ජන්ක්ෂන් අපි යූස් කරගෙන යනවානේ. කොට අර ෆෑන් බොයිස් කියන එකේ නැති තවත් කන්ජන්ක්ෂන් එකක්. ඒ වගේ මම දීපු නෝට් එකේ තියෙන කන්ජන්ක්ෂන් එකක් ඔබට මම කියලා දෙන්න කැමති. ඒක තමයි because කියන්නේ. because කියන එක යටතේ අපිට මේ වගේ වාක්‍යයක් ගොඩ ගන්න පුළුවන්. මක් නිසාදයක් නේ. යම් කිසි ප්‍රතිඵලයක් දැක්වීම සඳහා තමයි අර සෝ අපි භාවිතා කරේ. ඒ වගේම යම් හේතුවක් දක්වන්න අපිට because කියන්නේ මක් නිසාදයක් කියන එක යටතේ අපිට පුළුවන්.
අපිට පස්වෙනි වාක්‍යය යටතේ ඒක විස්තර කරන්න පුළුවන් කොහොමද? I learn English because මොකද I want to find a job. I want to find a job. මම ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. මොකද I want to find a job. මට ජොබ් රැකියාවක් හොයාගන්න අවශ්‍යයි. හරි සරලයි. ඒ වගේම because අපි භාවිතා කරා මෙන්න මේ විදිහට. ඒ වගේම අපිට ගන්න පුළුවන් කියන්නේ ඕ කියන කන්ජංක්ෂන් එකත් අර ෆෑන් බොයිස් කියන ඒ වචන දෙක තුල අපි ලස්සනට ඕ කියන මේ කන්ජංක්ෂන් එකට අදාළව අපිට මේ වගේ වාක්‍යයක් නිර්මාණය කරන්න පුළුවන්. You can choose a book or pen. ඔබට පොතක් හෝ පෑනක් තෝරා ගන්න පුළුවන්. ඔබට පොතක් හෝ පෑනක් තෝරා ගන්න පුළුවන්. හෝ අනිත් දේ අපිට තේරෙනවා කියලා ප්‍රීකර ඕ කියන එකේ මේ කන්ජන්ක්ෂන් එකෙන් අපිට ඒ වගේ අර්ථයක් තමයි ලබා ගන්න පුළුවන්. ඊළඟ අපිට යොදා ගන්න පුළුවන් yet කියන මේ කන්ජන්ක්ෂන් එක යොදාගෙන මින් වාක්‍යයක් නිර්මාණය කරන්න. ඒක කොහොමද වාක්‍යයක භාවිතය? yet කියන්නේ තවමත් කියන වගේ අර්ථයක් අපිට ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට මේ කන්ජන්ක්ෂන් වල විවිධ අර්ථයන් එනවා. නමුත් අපි උත්සාහ කරන මේකට වාක්‍යයට ගැලපෙන විදිහට අර්ථ ගන්න. මොකද මේකට විවිධ අර්ථ එන අවස්ථා තියෙනවා ගොඩක්. I haven't finished my homework yet. මම තවමත් මගේ ගෙදර වැඩ අවසන් කරලා ඇත්තේ නැහැ. නේද? ඔව්. තවමත් මම මේ වැඩේ අවසන් කළා නැහැ. මම හිතනවා ඔබ සියලු දෙනාට මේ අද දිනේ තුල සිදු කළ මේ කන්ජන්ක්ෂන් පාඩම සියලු දෙනාට තේරුම් ගන්න පුළුවන් වුණා. ඒ වගේම තේරුම් ගන්න අපහසු වුණා නම් නැවත බලන්න මේ පාඩම. බලලා උත්සාහ කරන්න ඒක තේරුම් ගන්න. මේ අපහසුතාවයක් තියෙනවා මට කමෙන්ට් එකක් දාලා හැමෝම අහන්න. හොඳයි සියලු දෙනාට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. May the Tripajam bless you.